සිම්පල් ටියුට්ස් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල වැඩිපුරම කතා කරන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින මේ යුදමය වාතාවරණය කොහොමද ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපාන්නේ කියන දේ. එතකොට මේ පවතින යුද්ධ තත්ත්වය ලෝකයේම ආර්ථිකය කෙරෙහි බලපානවා. ශ්‍රී ලංකාවට වන බලපෑම තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව කොපමණ දුරකට මේ යුද්ධයට සම්බන්ධ වෙලා ඉන්න ආර්ථිකයන් මත යැපෙනවද කියන එක මත. එතකොට යුද්ධයට සම්බන්ධ වෙලා ඉන්න ආර්ථිකයන් විතරක් නෙවෙයි, ඒ හා සම්බන්ධව තියෙන තවත් ආර්ථිකයන් තියෙනවා. එතකොට ගෝලීයකරණය හරහා මේ ආර්ථිකයන් එකිනෙකට කොපමණ ප්‍රමාණයකට අන්තර් සම්බන්ධතාවයක් දක්වනවද, එකිනෙක මත යැපීමක් සිදු වෙනවද කියන කරුණු මත අපිට වෙන ආර්ථික බලපෑම තීරණය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන බලපෑම යටතේ ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනියට මම කතා කරන්න යන්නේ ඛනිජ තෙල් මිල ඉහළ යාම. මැද පෙරදිග කලාපයේ තියෙන රටවල් එක්ක යුද්ධයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ඛනිජ තෙල් මිලට ඍජුවම බලපෑමක් ඇති වෙනවා. ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව විසින් පාරිභෝජනය කරනු ලබන සමස්ත ඛනිජ තෙල් ප්‍රමාණයම ආනයනය කරනවා. එතකොට ඛනිජ තෙල් මිල ඉහළ යාම සමස්ත ආර්ථිකය කෙරෙහිම විශාල බලපෑමක් ඇති කරනවා. මොකද ආර්ථිකයේ විවිධ අංශ සඳහා ඛනිජ තෙල් භාවිතා කරනවා. විදුලිය නිෂ්පාදනය කිරීම, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම, ඒ වගේම රථ වාහන ධාවනය කිරීම මේ ආදී සියලුම අංශවලට ඛනිජ තෙල් අවශ්‍ය වෙනවා. ඛනිජ තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඛනිජ තෙල් සැපයුම අඩාල වීම. ඒකට හේතුව තමයි ඛනිජ තෙල් සංචිත විනාශ වීම. ඉරානයේ සතු ඛනිජ තෙල් සංචිත ගැන කතා කරද්දී ලෝකයේ තෙල් සංචිත වලින් 9ත් 10ත් අතර ප්‍රමාණයක් හිමිකම් කියන්නේ ඉරානය විසින්. ලෝකයේ විශාල වශයෙන් ඛනිජ තෙල් සතු රටවල් තියෙනවා. වෙනිසියුලාව, සෞදි අරාබිය, කැනඩා වගේ රටවල්. ඒ අතුරින් 9ත් 10ත් අතර ප්‍රමාණයකටම ඉරානය හිමිකම් කියනවා. ඒ වගේම තමයි ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයේ 3%ත් 4ත් අතර ප්‍රමාණයක් සිදු කරන්නේ ඉරානය විසින්. ඒකට වර්තමානයේ මේ තියෙන යුදමය තත්ත්වය නිසා තෙල් සංචිතවලුත් යම් ප්‍රමාණයක් විනාශයට භාජනය වෙලා තියෙනවා. ඒකට ඉරානය විතරක් නෙවෙයි, ගල්ෆ් කලාපයේ තියෙන බොහෝ රටවල් වල තෙල් සංචිත, ඒ වගේම තෙල් පිරිපහදු මේ ආකාරයට විනාශ වෙමින් යනවා. අනිත් එක තමයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම. හෝමූස් සමුද්‍ර සන්ධිය කියලා කියන්නේ අන්තර්ජාතික වශයෙන් ආනයන අපනයන කටයුතු වලදී, ඒ වගේම ඛනිජ තෙල් ප්‍රවාහනයේදී ඉතාම වැදගත් වන මාර්ගයක්. ලෝක තෙල් වෙළඳාමෙන් 20%ක ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා. ඉතින් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීම සඳහා වෙනත් මාර්ග භාවිතා කරන්න සිදු වෙනවා. එතකොට ගොඩබිම් මාර්ග වෙන්න පුළුවන්, වෙනත් මුහුදු මාර්ග වෙන්න පුළුවන්. මේ ආදී මාර්ග භාවිතා කිරීමේදී ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා. ඒ වගේම තමයි රක්ෂණ වියදම් ඉහළ යනවා. යුදමය වාතාවරණයක් පවතින අවස්ථාවලදී මේ නැව් සඳහා ලබා ගන්න රක්ෂණ වාරික ඉහළ යාම නිසා මේ ගාස්තු මේ ඛනිජ තෙල් මිල ඉහළ යාම කෙරෙහි බලපානවා. ඒකට මම හිතනවා කොහොමද මේ ඛනිජ තෙල් මිල ඉහළ යාම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. ඊළඟට අපි කතා කරන්න යන කරුණ තමයි ආනයන අපනයන මිල ගණන් ඉහළ යාම. ඛනිජ තෙල් හැරුණු කොටගෙන අනෙකුත් ආනයනයන්ගේ මිල ගණන් ඉහළ යාම සඳහා මේ යුදමය වාතාවරණය බලපානවා. ඒ වගේම තමයි අපනයන තරඟකාරීත්වය අඩුවීම, අපනයන වෙළඳපොළවල් අහිමිවීම, අපනයන ආදායම් අඩුවීමටත් මේ යුදමය තත්ත්වය බලපානවා. අපනයනයන් සහ ආනයනයන් ගැන කතා කරද්දී අපි බලමු කොහොමද මේ යුද්ධයට සම්බන්ධ වෙලා ඉන්න රටවල් වලින් අපිට ඇති වෙන බලපෑම කියන එක. ප්‍රධාන වශයෙන්ම අපි ඉරානයෙන් ආනයනය කරනවා ඛනිජ තෙල්, ඒ වගේම පොහොර, ආහාර ද්‍රව්‍ය සහ වෙනත් බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර ආදී. මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ රටවල් වල නිෂ්පාදනය දැන් අඩාල වෙලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රවාහන වියදම් ඉහළ යනවා. ඒ වගේ රක්ෂණ වියදම් ඉහළ යාම හේතු කරගෙන. පොහොර කියලා කියන අපේ කෘෂි කර්මාන්තයට බොහොම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට අනාගතයේදී මේ පොහොර ගෙන්නන්න බැරි වුණොත් එතනදී අපේ කෘෂි කර්මාන්තයට වන බලපෑම පිළිබඳව සැලකීමට භාජනය කරන්න ඕන. ඒ වගේම අපි ගෙන්නන ආහාර ද්‍රව්‍ය තියෙනවා. එළවලු, පළතුරු වගේ දේවල්.
ලෝකයේ එළවලු නිෂ්පාදනයෙන් 6 වන ස්ථානයට වගේ ඉන්නේ ඉරානය. එතකොට ඔයාලට අවබෝධයක් ලැබෙනවා කොපමණ ආහාර ප්‍රමාණයක් මේ ඉරානය තුළ නිෂ්පාදනය වෙනවද කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් අපනයන. දැන් අපේ ප්‍රධානම අපනයන වෙළඳපළ තමයි ඇමරිකා එක්සත් ජනපදය. අපේ ප්‍රධානම භාණ්ඩ වශයෙන් ගත්තොත් අපනයන ආදායමක් ලබා දෙන්නේ ඇඟලුම් හරහා. ඒ වගේම අපි රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ඇමරිකාවට අපනයනය කරනවා. එතකොට දැන් මේ තියෙන යුදමය වාතාවරණය නිසා අපිට වෙනද වගේ අපනයන ප්‍රමාණය අඛණ්ඩව පවත්වාගෙන යන්නත් බැරි වෙනවා. වගේම තමයි අපනයනයන්ගේත් මිල ඉහළ යනවා. මොකද ප්‍රවාහන වියදම් ඉහළ යනවා. ඒ වගේම රක්ෂණ වියදම් ඉහළ යාම, අපනයන මිල ගණන් ඉහළ යාම තුළින් අපනයන වල තරගකාරීත්වයත් අඩු වෙනවා. ඊළඟට අපි බැලුවොත් ඉරානය සහ මැද පෙරදිග අනෙකුත් රටවල් සම්බන්ධව අපේ තේ අපනයනයෙන් 52%ක වගේ ප්‍රමාණයක් නියෝජනය කරන්නේ මේ මැද පෙරදිග ඉරානය, සෞදි අරාබිය, මිහිර රාජ්‍ය වගේ රටවල්. වර්තමානයේ වෙද්දී අපේ තේ අපනයනයන් සඳහා වන වෙළඳපළත් මේ ආකාරයට ඇහිරිලා තියෙනවා. කියන්නේ පරණ තිබුණු මට්ටමින්ම අපිට අපනයනයන් පවත්වා ගැනීමේ හැකියාව අහිමි වෙන්න පුළුවන්. ආනයන වියදම් වැඩි වෙනවා. ඒ වගේම අපනයන ආදායම් අඩු වෙනවා. අවසාන වශයෙන් ඇතිවන බලපෑම තමයි අපේ රුපියල අවප්‍රමාණය වීම, ගෙවුම් ශේෂයේ හිඟයක් ඇතිවීම, ඒ වගේම සංචිත ප්‍රමාණය අඩුවීම. මෙන්න මේ වගේ ගැටලු ඇති කරනවා. ඊළඟ කරුණ තමයි මෙරට විදේශ විනිමය සංචිත පහළ යාම. ඒකට විදේශ විනිමය සංචිත පහළ යාම කෙරෙහි ආනයන මිල ගණන් ඉහළ යාම, අපනයන ආදායම් අඩුවීම, ඒ වගේම අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන තවත් ප්‍රතිවිපාක තියෙනවා සංචාරක ව්‍යාපාරය අඩාල වීම, ඒ වගේම විදේශ සේවා නියුක්තිය අහිමි වීම. එන්න මේ වගේ කරුණු හේතු කරගෙන අවසානයේදී සිද්ධ වෙන්නේ විදේශ විනිමය සංචිත පහළ යාම. අපි දන්නවා පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදේශ විනිමය සංචිත හිඟයකට මුහුණ පෑවා. 2024-25 වර්ෂය වගේ වෙද්දි මේ තත්ත්වය සමනය කරගෙන ගෙවුම් ශේෂයේ කිසියම් වූ අතිරික්තයක් නිර්මාණය කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් අපි සැලකිල්ලට ගන්න ඕන මේ පවතින වාතාවරණය අපේ විනිමය සංචිත කෙරෙහි මොන ආකාරයට බලපෑමක් ඇති වෙයිද කියන එක. එතකොට සංචිත අඩු වුණොත් අපිට අනිවාර්යෙන්ම ආනයනයන් සඳහා ගෙවීම් කිරීමේ හැකියාව අහිමි වෙලා යනවා. එතකොට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ආහාර පාන, බෙහෙත් ද්‍රව්‍ය, ඒ වගේම තමයි khනිජ තෙල් වගේ දේවල් ආනයනය කිරීමට ප්‍රමාණවත් සංචිත අපිට නොමැති වෙනවා. ඊළඟට අපි කතා කරොත් සංචාරක ව්‍යාපාරය කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම ගැන. යුදමය තත්ත්වය හේතු කරගෙන බොහෝ ගුවන් ගමන් අවලංගු වෙලා තියෙනවා. ඒ ආරක්ෂිත හේතුන් මත. ඒ වගේම තමයි තෙල් මිල ගණන් ඉහළ යාම හේතු කරගෙන ගුවන් ටිකට් පත්වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට සංචාරකයින් දෙවරක් හිතනවා ආරක්ෂාව සහ ගුවන් ටිකට් පත්වල මිල ගණන් බැලුවහම සංචාරය කරනවද නැද්ද කියන එක. බොහෝ විට වෙන්නේ සංචාරය නොකර ඉන්න එක. අනිත් එක තමයි මැද පෙරදිග කලාපය කියලා කියන්නේ සංචාරක කර්මාන්තය සඳහා හබ් එකක් වගේ ක්‍රියාත්මක වන ස්ථාන. ඒ කියන්නේ ලෝකයේ අනෙකුත් ස්ථාන කරහා සංචාරකයින් ගෙන යාමේ ප්‍රධානම නැවතුම්පලක් ලෙස මේ මැද පෙරදිග ක්‍රියාත්මක වෙනවා. එමිරේට්ස් වගේ ගුවන් යාන ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ හරහා. ඉතින් මේ ගුවන් නැවතුම අහිමි වෙලා තියෙනවා මේ යුදමය තත්ත්වය හේතු කරගෙන. සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපෑම ඇති කරලා තියෙනවා. මොකද සංචාරක මාර්ගයන් ඇහිරිලා ගිහිල්ලා තියෙනවා. අනිත් ප්‍රධානම කරුණ තමයි විදේශීය රටවල රැකියා හිමිවීම. අපි දන්නවා ශ්‍රී ලංකාවට විශාලතම විදේශ විනිමය ප්‍රමාණය උපයා දෙන මාර්ගය තමයි විදේශ සේවා නියුක්තිය. ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් මැද පෙරදිග සේවා නියුක්ත වෙලා ඉන්නවා ඕමානය, කටාර්, සෞදි අරාබිය මෙන්න මේ වගේ රටවල් වල. වර්තමානයේදී පවතින යුදමය තත්ත්වය හේතු කරගෙන ආරක්ෂාව හා ඒ ගෙවීම් හා සම්බන්ධ ගැටලු හේතු කරගෙන බොහෝ පිරිස ඒ රටවල් වල ඉඳලා නැවතත් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙමින් පවතිනවා. විදේශ රැකියා අහිමි වී යාමේ තර්ජනයක් පවතිනවා. එතකොට මේ මැද පෙරදිග කලාපයේ විදේශ සේවා නියුක්තිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවට දිළිඳුකම පිටු දැකීම සඳහා විශාල වශයෙන් දායකත්වයක් ලබා දෙන අංශයක්. අපි 2024 වර්ෂය ගත්තොත් ඉහළම විදේශ සේවා නියුක්තියක් පෙන්눔 කරපු වර්ෂයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 6.6ක ආදායමක් අපිට විදේශ සේවා නියුක්තිය තුලින් ලැබිලා තියෙනවා. යුදමය වාතාවරණය හේතු කරගෙන මේ ආදායම් අහිමි වී යාමේ බලපෑමකට ලක් වෙනවා. ගෙවුම් ශේෂය කෙරෙහි ඍජුවම බලපෑම් ඇති කරනවා. අනිත් එක තමයි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීම. ආනයන මිල ගණන් ඉහළ යාම, දේශීය නිෂ්පාදිතයන්ගේ මිල ගණන් ඉහළ යාම, න්‍යාදී කරුණු හේතු කරගෙන රට තුළ උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතිනවා. ශ්‍රී ලංකා
විසින් වර්තමානයේදී අනුගමනය කරන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක්. එතකොට මූල්‍ය ප්‍රතිපත්ති භාවිතා කරමින් 5% මට්ටමක උද්දමනය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී උද්දමනය ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යාම සඳහා පොලී අනුපාත ඉහළ නැංවීම, මුදල් සැපයුම සීමා කිරීම මෙන්න මේ වගේ ක්‍රියාමාර්ගවලට එළඹෙනවා. එතකොට ආර්ථික කටයුතු වල සංකෝචනය වීමක් සිදු වෙනවා. යුදමය තත්ත්වය ඉතා කෙටි කාලයක් තුල අවසන් වුණොත් තරුණ ආර්ථික ප්‍රතිවිපාක වලට ගමන් කරන්නේ නැහැ. නමුත් මම මෙතන මේ පැහැදිලි කරන්නේ මේ යුදමය තත්ත්වය කොහොමද ශ්‍රී ලංකාවේ සාර්වාර්ථික විචල්යන් කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ කියන කාරණාව සම්බන්ධව. අනිත් එක තමයි කොටස් වෙළඳපළ හරහා විදේශ ඍජු ආයෝජන කෙරෙහි අහිතකර ලෙස බලපෑම. අපේ කොටස් වෙළඳපළ තුල ආයෝජනය කිරීමට විදේශීය ආයෝජකයන් පැමිණෙන්නේ මේ රට තුළ යහපත් සමාජීය දේශපාලනික ආර්ථික වාතාවරණයක් පැවතුණොත්. මේ යුදමය තත්ත්වය නිසා ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවේ කිසියම් හැකිලීමක් දකින්න ලැබෙනවා. විදේශීය ඍජු ආයෝජනයන් රට තුළට ගලා ඒම සීමා වෙන්න පුළුවන්. මොකද ආර්ථික අවිනිශ්චිතතාවය හේතු කරගෙන. අවසාන වශයෙන් මේ ඍජු ආයෝජන ගලා ඒම අඩුවීමත් බලපාන අපේ විනිමය සංචිත පහළ යාම සඳහා. ඔයාලට පේනවා ඇති සාර්වාර්ථික විචල්යන්ගේ බොහෝ කරුණු අවසාන වශයෙන් බලපෑම් ඇති කරන්නේ අපේ ගෙවුම් ශේෂය කෙරෙහි. මේකට ප්‍රධාන හේතුව තමයි මේක රට තුල ඇති වුණ අභ්‍යන්තර ගැටලුවක් නෙවෙයි ලෝකය තුල ඇති වුණ ගැටලුවක්. එතකොට විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් කෙරෙහි මේ යුදමය තත්ත්වය ඍජුවම බලපෑම් ඇති කරනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධවත් ලෝක ආර්ථිකය සම්බන්ධවත් යම් තොරතුරු දැන ගැනීමට මේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.